අන්‍යම් අද මං හිතුවා මේ වීඩියෝ එක සිංහලෙන් කරන්න ඕනි කියලා. මොකද මේක ගොඩක්ම වැදගත් වෙන්නේ ඔයාලට. ඉතින් අද මං කරන්න හදන්නේ අපේ යාළුවෝ ටිකක්ව ඉන්ටර්විව් කරන්න. එයාලගෙන් ප්‍රශ්න ටිකක් අහන්න තමයි මං අද යන්නේ. ඒ ඔයාලට ගොඩක් වැදගත් වෙයි කියලා මං හිතනවා. අපි ගිහිල්ලා බලමු එයාලගේ ප්‍රශ්න වලට කොහොමද උත්තර දෙන්නේ කියලා. අතන අපේ යාළුවෝ ටිකක් ඉන්නවා. අපි ගිහිල්ලා එයාලගෙන් අහලා බලමු. ඔයයි දොංෂින් යුනිවර්සිටි එක තෝරගත්තේ. යුනිවර්සිටි එක අනිත් ඒවාට වඩා මම හොයපු විදිහට හොඳයි. එතකොට මගේ යාළුවෝ රෙකමන්ඩ් කරා. ඒ නිසා මම මේක තෝරගත්තා. මේ යුනිවර්සිටි එකේ අනිත් ඒවාට සාපේක්ෂව මේ ලෙක්චර්ස් තියෙන දවස් ගාන අඩුයි. ඒ කියන්නේ සතියේ දවසයි දෙකයි තියෙන්නේ. එතකොට පාර්ට් ටයිම් එකක් හොයාගන්න උනත් ලේසි. අනිත් දවස්වල පාර්ට් ටයිම් කරලා ගානක් හොයාගන්න පුළුවන්. ඔයාට හිතෙන විදිහට කොරියාවල ස්ටුඩන්ට් ලයිෆ් එක කොහොමද? අප මුල්ම දස්සල් නම් ලොකුම බැරි එකක් විදිහට තිබ්බ අපිට ලැංග්වේජ් එක පොඩ්ඩක් අමාරු එක. මොකද අපි ලංකාවෙන් ස්ටඩි කරලා ආවේ නැහැ. ඒත් එක් කාලයක් අද්දි මෙහෙන් අපිට කැම්පස් එකකිනුත් ලැංග්වේජ් එක උගන්වනවා. අපිට තව පර්සනල් ස්ටඩි කරලාත් ඉගෙනගෙන ලැංග්වේජ් එක ටිකක් හදාගත්තට පස්සේ කොහොමත් මාස 3-4ක් යද්දි පාර්ට් ටයිම් හොඳ පාර්ට් ටයිම් එකක් හොයාගෙන මේ සෙටල් වෙන්න පුළුවන්. පාර්ට් ටයිම් එකක් හොයාගත්තට පස්සේ අපිට අපේ කැම්පස් එකේ කෝස් ෆී එකක් දාගෙන සාමාන්‍යයෙන් 4 ජානක් ඉතුරු කරගෙන හොඳ ලයිෆ් එකක් ගා යන්න පුළුවන්. අවල ලයිෆ් එකට ඇඩප්ට් වෙන්න ඔයාට කැම්පස් එකෙන් හෙල්ප් කරන්නේ කොහොමද? ඔව් යවනේ අපි ඒ ඇඩප්ට් වෙන්න කොරියන් ලයිෆ් එකට ඇඩප්ට් වෙන එක ගැන කතා කරනකොට අපිට කැම්පස් එකෙන් ලොකු හෙල්ප් එකක් දෙනවා. අපිට දැන් අපිට එන මුල් කාලේ අපිට බෑ ලැන්ග්වේජ් එක ඇත්තටම බෑනේ කිසිම දෙයක්. එතකොට අපිට දැන් කමියුනිකේෂන් ප්‍රොබ්ලම් එකක් ලොකුවටම තියෙනවා. මෙතන කොරියන් එක ඔෆිස් එකත් එක්ක කතා කරගන්න මේ කිසිම දෙයක් අපිට බෑනේ. ඒ වෙනුවෙන් කැම්පස් එක අපි වෙනුවෙන් ඉන්ටර්නැෂනල් ඔෆිස් එකක් දාලා දෙනවා. අපිට ඒගොල්ලත් එක්ක ඉංග්‍රීසි වලින් කමියුනිකේට් කරගන්න පුළුවන්. and දැන් අපිට අවශ්‍ය work permit එක හදාගන්න and legally problem වලට ওই වගේ හුඟක් දේවල් වලට අපිට කැම්පස් එක පැත්තේ ලොකු support එකක් දෙනවා. දැන් work permit process එක කතා කරොත් අපි work permit එකට අදාළ document ටික fill කරලා කැම්පස් එකට බාර දෙන්න විතරයි ඕන. ඒ අතරතුර දැන් අපේ ID ගන්න process එකේ පවා ID වල address change කරන හැම දෙයක්ම කැම්පස් එකෙන් මැදිහත් වෙලා තමයි කරන්නේ. අපේ visa extension ඒ වගේ ගොඩක් දේවල් වලදී අපිට කැම්පස් එක ලොකු උදව්වක් වෙනවා. යුනිවර්සිටි එකේ තියෙන ෆැසිලිටිස් ගැන අලුතෙන් එන්න ඉන්න ස්ටුඩන්ට්ස්ලාට ඔයාට මොකද්ද කියන්න තියෙන්නේ? ඉතින් ඔයාලා ඉස්සෙල්ලම කොරියාවට ආවිල්ලා කැම්පස් එකට ආවම ඉස්සෙල්ලම එන්නේ කිසුක්ස් එකට ඩොමිටරි එකට. ඩොමිටරි එකේ එතකොට ඔයාලට දෙන්න ගාන ඉන්න තනි කාමර හම්බ වෙනවා. එතකොට කාමරවල වල හැම දෙන්නට ඇඳවල් දෙක ගාන දෙපැත්තේ තියෙනවා. මේස කුටු හැමෝටම දෙක ගාන තියෙනවා. එයා කන්ඩිෂන් තියෙනවා. ඊට පස්සේ ඉන්ටර් කාල්ඩ් හීටර්ස් තියෙනවා. ඒ ඔක්කොම තියෙනවා. ඊට අමතරව තව ඔයාලට කිචන් එකක් තියෙනවා. එතකොට රටවල් වලට සාමාන්‍ය ලිප් 2-3 ගානේ වගේ වෙන් කරනවා. ඒ ඊට අමතරව ෆ්‍රිජ් ඊට පස්සේ ඔයාලට බඩු තියන්න තැන් ඒ ඔක්කොම තියෙනවා. ඒ කියන්නේ Tamanට කැමති කෑම කිචන් එකේ හදාගෙන කන්න පුළුවන්. ඔව් Tamanට කැමති කෑමක් කියන්නේ කැම්පස් එකවට තියෙනවා මාට් ඒවයින් කෑම බඩු අවශ්‍ය දේවල් අරන් ඇවිල්ලා ඔයාලට ඕන විදිහකට උයාගෙන කන්න පුළුවන්. කොරියාවේ එතකොට ඇත්තටම කිචන් තියෙන යුනිවර්සිටිස් ගොඩක් අඩුයි. ඒ අතරින් ඇත්තටම අපේ කැම්පස් එක තමයි ලොකුවටම කිචන් එක තියෙන්නේ. ඒතකොට ළමයින්ට ඔක්කොටම ලිප් ඒවා මේවා හැමදේම මේකේ දීලා තියෙනවා. එතකොට ක්ලාස් රූම් ගැන කිව්වොත් මොනවාද? රූම් ගැන කිව්වොත් ක්ලාස් රූම් වල ඇත්තටම ඔයාලට ප්‍රොජෙක්ටර්, ස්මාර්ට් බෝඩ්, එයා කන්ඩිෂන්, පුටු මේස් හැමදේම තියෙනවා. ඒ වගේම ලෙක්චරර්ස්ලාත් ඇත්තටම කැම්පස් එක ගොඩක් හොඳයි. ළමත් එක්ක ගොඩක් ෆ්‍රෙන්ඩ්ලි. ඔයාලට ලෙක්චර්ස් වල හැම සෙමෙස්ටර් එකකම ඔයාලට එක සතියකට හම්බ වෙනවා ප්‍රොෆෙසර් කෙනෙක් එක්ක කතා කරන්න වෙන. ඒතකොට ඔයාලට පෞද්ගලික ප්‍රශ්න හෝ කැම්පස් එකට අදාළ ප්‍රශ්න ඕනම දෙයක් ඒ ප්‍රොෆෙසර්ස්ලාත් එක්ක කතා කරන්න පුළුවන්. එතකොට මේ තමයි පන්ති කාමරේ. එතකොට ඔයාලට පේනවා එයා කන්ඩිෂන්ස් දෙක තියෙනවා පන්තියේ. ඊට අමතරව ස්මාර්ට් බෝඩ් එක තියෙනවා. ඊට පස්සේ වයිට් බෝඩ් හැමෝටම පුටු මේස පන්තියේ ළමයි ඉන්න ප්‍රමාණය හැමෝටම පුටු මේස දාලා තියෙනවා. ඒ අදාළ ෆැසිලිටිස් ඔක්කොම ලබා දීලා තියෙනවා හැමෝම ළමයින්ට. අපේ යුනිවර්සිටි එකේ ඔයා කැමතිම ප්ලේස් එක මොකද්ද? කැමතිම ප්ලේස් එක ගත්තොත් ලයිබ්‍රරි එකට තමයි ගොඩක්ම කැමති. එතන කාම් එන්වයරන්මන්ට් එකක් තියෙනවා. ඒ වගේම ස්ටඩි කරන්න වෙනම ඉන්ඩිවිජුවල් ස්ටඩි රූම්ස් තියෙනවා. එතකොට මේ ඒක 24 hours open basement එකක් තියෙනවා. එතකොට අපිට ඕන වෙලාවක ගිහලා ස්ටඩි කරන්න පුළුවන් ඒකේ. ඒ වගේම එතන ෆැසිලිටිස් ගොඩක් තියෙනවා ස්ටුඩන්ට්ස්ලාට. කොෆි ෂොප්ස් ඒවා අවශ්‍ය වුණු වෙලාවට මේව කරන්න. ඒ වගේ ගොඩක් ෆැසිලිටිස් තියෙනවා.
එතකොට තව ලැප්ටොප් බරව කරන්න පුළුවන් කියලා කියලා බරෝ කරන්න පුළන් අපිට මේ යුනිවර්සිටිය එකේ ඒ වෙනම ඩිපාර්ට්මන්ට් එකක් වගේ තියෙනවා. එතනට ගිහිල්ලා අපේ ස්ටුඩන්ට් IDs ඒව දීලා එයාලා ප්‍රොසෙස් එක අනුව අපිට බරෝ කරලා ඒ කියන්නේ දවස් 2-3ක් ඕනනම් තියාගෙන අපේ අසයින්මන්ට්ස් ඒව මේව කරලා ආයෙ යාලට දෙන්න පුළුවන් ඩෙඩ්ලයින් එක ඉවර වෙනකන්. එතකොට තව ලයිබ්‍රරි එකේ වෙබ්සයිට් එකක් තියෙනවා. ඒකට අපි ස්ටුඩන්ට් ඉන්ෆර්මේෂන් ටික දීලා අපිට එතකොට අපේ මේජ් එකට අදාළව පාස් පේපර්ස් යුනිවර්සිටි එකෙන් අපිට කරපු එක්සෑම් වල ඔක්කොගෙම පාස් පේපර්ස් ගන්න පුළුවන් ස්ටඩීස් වලට. ඒ වගේම මේජ් එකට අදාළ පොත් ඒව ඔක්කොම අපිට මේ බරෝ කරන්න පුළුවන් අපේ ස්ටුඩන්ට් ID එකට අනුව. ඒ වගේ ගොඩක් ෆැසිලිටිස් යුනිවර්සිටි එකේ තියෙනවා. ඔබසර ඉතින් ඔයාලට මොනවද කියන්න තියෙන්නේ අපේ ඊළඟට එන්න ඉන්න බැච් වලට? අපේ යුනිවර්සිටි එක ගැන ඔයාලට මොනවද දෙන්න තියෙන යාලට දෙන්න තියෙන තොරතුරු මොනවද? ඇත්තරම දැන් අපේ යුනිවර්සිටි එකේ අපි එද්දී පොඩි ප්‍රමාණයක් ඉඳී අයි මම හිතන්නේ 40ක් 30ක් වගේ හිටියේ. දැන් ඉතින් මං හිතන්නේ 70කට 80කට එන පිරිසක් ඉන්නවා. ඇත්තරම අපිට يعني කමියුනිකේෂන් කරගන්න උනත් හරිම ලේසි. දැන් අලුතෙන් එන්න අයට කොහොමත් ඒක අනිවාර්යයෙන්ම ලේසි. මොකද ශ්‍රී ලංකන් අය ගොඩක් වැඩි. අනික අපේ දැන් ස්ටුඩන්ට් කවුන්සිල් එකකුත් තියෙනවා ශ්‍රී ලංකන් ස්ටුඩන්ට්ස්ලාගේ. ඇත්තටම හොඳයි. ඒ කියන්නේ අපිට බේ ඒරියා එක ගත්තත් නාචු පොඩක් එහාට ගියත් ඒ ගංජු පැත්තට වෙන්න ගොඩක් ඉතින් අපිට ජොබ් ඔපචුනිටිස් එහෙමත් තියෙනවා. ඉතින් මං කියන්නේ ඉතින් ඊළඟ ඉන්ටේක් එකේ ඉන්න අයට ඉතින් එන්න අපේ යුනිවර්සිටි එකට ශ්‍රී ලංකන් ස්ටුඩන්ට්ලා ගොඩක් ඉන්නවා. ඇත්තටම එන්න කියලා තමයි ඉතින් මට කියන්න තියෙන්නේ. ඔයාලට ඔයාලේ ක්ලාස් රූම් වල ඉන්න වෙන්නේ ශ්‍රී ලංකන් ස්ටුඩන්ට්ස්ලාත් එක්ක විතරක්ම නෙමෙයි. වෙන රටවල කට්ටියත් ඉන්නවා. ඉතින් ඒ අත්දැකීම කොහොමද? ඇත්තටම ඒක අපිට ගොඩක් අලුත් දෙයක්. ලංකාවේ ඉඳලා කොරියාවට ඇවිල්ලා එහෙම වෙන රටවල ළමයි ඉන්නවා කියන්නේ එයාලගේ අදහස් වෙනස්, හැසිරීම් වෙනස්. ඒකම එකට ඉන්නකොට අර ලැන්ග්වේජ් ලොකු බැරිය එකක් නෑ. හැමෝම ඉංග්‍රීසි ටැක් ඇවිල්ලා තියෙන නිසා ගොඩක් දේවල් අපිට දැනගන්න දේවල් තියෙනවා එයාලා එක්ක වැඩ කරද්දී. මේ යුනිවර්සිටි එකට ඇවිල්ලා කොච්චර කල් වෙනවද? මම දැන් ඇවිල්ලා මාස 3ක්. ඊළඟට එන්න ඉන්න බැච් වලට ඔයා මේ යුනිවර්සිටි එක රෙකමන්ඩ් කරනවද? හයිලි රෙකමන්ඩ් කරනවා. මොකද මේ යුනිවර්සිටි එකේ අපිට ගොඩක් ස්කෝලර්ෂිප්ස් හම්බෙනවා. ඒ වගේම ගොඩක් ඉවෙන්ට්ස් තියෙනවා, කල්චරල් ඉවෙන්ට්ස්. ඒ වගේම ස්ටාෆ් එක හොඳ සපෝටිව් අපිට. ඊට පස්සේ අපිට ඩොමිටරි ෆැසිලිටිස් හොඳයි. ඒ වගේ හේතු නිසා මම ගොඩක් හයිලි රෙකමන්ඩ් කරනවා. 동시대학 결혼합니다. Welcome to Dongsin University. Hello everyone, welcome to Dongsin University. Welcome to Dongsin University.